නුවරඑළිය කියන්නේ ලස්සන තැනක්. හැබැයි ඒ ලස්සන මීදුමස්සේ හැංගිලා තියෙන මරණයේ බංගලාව ගැන ඔයා දන්නවද? ජෙනරල්ස් හවුස්. මේක ලංකාවේ හොල්මන් වැඩියෙන්ම ගැවසෙනවා කියන තැනක්. මේ බංගලාවේ එක කාමරයක් තියෙනවා. අදටත් කවුරුත් ඒක ඇතුලේ තනි වෙන්න බයයි. සුදු ජාතික කාන්තාවක් ගිලවලලාගෙන මැරුණු ඒ කාමරේ අදටත් රැට ගෑනු කෙනෙක් ඉකි ගගා අඬන සද්ද ඇහෙනවා. සමහර දවස්වලට වහල උඩින් අශ්වයෝ දුවන සද්ද ඇහෙනවා. තවත් වෙලාවක බර යකඩ දම්වැල් පොළවේ ඇදගෙන යන සද්ද ඇහෙනවා. මේක මිත්‍යාවක් නෙවෙයි. එහි වැඩ කරපු අය, නවතින්න ගියපු අය මේ දේවල් අත්විඳලා තියෙනවා. ඔවුන් කියන්නේ එක දෙයයි. මේ බංගලාවේ අයිතිකාරයෝ අපි නෙවෙයි. තාමත් ඔවුන්මයි. ඔයාට මොකද හිතෙන්නේ? ඇත්තටම මරණයෙන් පස්සේ ආත්මයක් හිරවිලා තියෙන්න පුළුවන්ද? ඔයාටත් මේ වගේ අත්දැකීම් තියෙනවා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් කරන්න. හැබැයි මේ බංගලාව ඇතුලේ විතරයි. ඔයා දන්නවද රැට පාරේ තනියම යනකොට දරුවෙක් වඩාගත්ත කාන්තාවක් හම්බ වුණොත් මොකද කරන්න ඕන කියලා? මුළු ලංකාවම බය කරන ඇය ඇත්තටම කවුද? ඒ ගැන අපි ඊළඟට කතා කරමු.